හයි ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අද මම ඔයාලට ලේසියෙන්ම සව් හදන්න පුළුවන් රස ක්‍රමයක් අරන් ආවා. රස වගේම ලස්සන පාටට හදන හැටි එන්නකෝ බලන්න. මුලින්ම මම වතුර මිලිලීටර් 400ක් වගේ අරන් තියෙනවා. වතුර එක උණු වෙන්න තියාගමු. ඒ අතරේ සව් ටික හොදලා අරන් තියාගන්න. සව් කෝප භාගයක් වගේ මම අරගෙන තියෙනවා. වතුර එක හොඳට උණු වෙනකොට අපේ සව් ටික එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හැන්දෙන් කලවම් කර සව් ටික හොඳට තම්බ ගන්න ඕනේ. ඇට ගතිය නැති වෙලා මේ වගේ ගොඩක් දුරට සව් ටික තැම්බුණාම අපිට පුළුවන් පොල්ගිරි එකතු කරගන්න. පොල්ගිරි මිලිලීටර් 400ක් වගේ මම එකතු කරගන්නවා. දැන් හොඳට කලවම් කරගන්න ගමන් පොල් කිරි ටික උණු වෙන්න දෙන්න ඕනේ. ඊළඟට ලුණු කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක්, එනසල් කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ඒක එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දැන් හකුරු එකතු කරගමු. මෙතන මම හකුරු ග්‍රෑම් 200ක් වගේ අරගෙන තියෙනවා. ඔයාලට හකුරු වෙනකොට සීනි කැරමල් කරලා ගන්නත් පුළුවන්. ගින්දර අඩුවෙන් තියාගෙන හකුරු ටික ඔක්කොම දිය වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් හකුරු ටික අපේ ඔක්කොම දිය වෙලා ඉවරයි. සව් එකට ලස්සන වාටක් ඇවිත් තියෙනවා. ඉතින් අන්තිමට මම තව රස වැඩි කරගන්න කජු ටිකක්, රේසින්ස් ටිකක් වගේ එකතු කරගන්නවා. මේක අත්‍යවශ්‍ය නෑ. ඔයාලට කැමති නම් එකතු කරගන්න. සව් එකේ උගු ගතිය ඔයාලට ඇති පදමට ආවහම ලිප් ඔෆ් කරගන්න. ඔන්න ඉතින් අපේ රස සව් එක හදලා ඉවරයි. මේක හරිම රසයි. ඒ වගේම ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් ගුණ බිම එකක්. ඔයාලත් හදලා බලලා රස කියන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. එහෙනම් එන්නම්. බයි.